ඔය ඉස්කෝලේ යන කාලේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරන්ගේ පින්කම් වලට එහෙම යනවා. ඒ කාලෙත් ඥානානන්ද හාමුදුරුවෝ ලස්සනට කවි පන්ති කියනවා. එක කවි පන්තියක උන්වහන්සේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ. මං අදට ලංකාවේ කොහෙ බණට ගියා. සමහර ලාවට දුර යද්දි පන්සල් 50 60 පහු වෙනවා. හැම පන්සලකම චෛත්‍යරාජන් වහන්සේ දකිද්දි බුදු පිළිම වහන්සේ දකිද්දි මං හිතින් කියනවා සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ. ඒක මට සසරට රැකවරණය. එනිසා හැම මොහොතකම භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරා. ලොකුවට අපි කාර්යබහුල මිනිස්සු වෙලා නැහැ. නමුත් මගදී බුදුහාමුදුරන්ගේ රූපය දැක්කහම පන්සලක් දැක්කහම පුංචි වාක්‍යයක් හරි කියලා ඒ භාග්‍යවතුන් වහන්සේට මගේ নমස්කාරය වේවා. නිසා ඔය ඇත්තොත් ඉඩ ලැබෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ කොහොම හරි හිතට අයින් කරන්නම එපා. සමහරුන්ට හිතෙන් අයින් වෙනවානේ තරුණ කාලේ බුදුහාමුදුරුවෝ ඇත්තෙම නැහැ. සතුටින් ඉන්නකොට බුදුහාමුදුරුවෝ ඇත්තෙම නැහැ. ශාස්ත්‍රීක වෙනකොට සෞභාග්‍ය වෙනකොට බුදුහාමුදුරුවෝ ඇත්තෙම නැහැ. ඊට පස්සේ ඉතින් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා නන්නත්තර වුණාට පස්සේ තමයි ආයි මතක් වෙන්නේ. එහෙම වෙන්න එපා. පුංචි කාලේ ඉඳන් මරණයට යනකම් බුදුරජාණන් වහන්සේමයි අපේ එකම ආලෝකය කියලා ඔයත් සරණ යන්න වන්දේ වන්දේ भगवान बुद्ध को वंदे 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 सत्य धर्म को वंदे 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 आर्य संघ को वंदे 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 इंतिसारन को वंदे බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ සිතේ කෙලෙස් නැහැ. ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්. ඔබ වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ඔබ වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණ තියෙනවා. මහා මෝද වගේ සමාධියක් තියෙනවා. विस्मय जनक प्रज्ञा नेत्र තියෙනවා. क्लेश नहीं है तुम्हारे मन में अरहत हो तुम भगवान असहाय ज्ञानी सम्मा संबुद्ध केवल तुम हो भगवान शील चरण गुण सिंधु समाधि महिमा लोचन भगवान वंदे 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 तुम ही हमारे भगवान। බෝසෙවණේදී ඔබ වහන්සේ සංසාරයෙන් ඈතර වුණා. සියලු ලෝකේ දුක නැති වුණා. ඔබ වහන්සේ ලෝක විදු. අනුන්ගේ දුකට
ඔබ වහන්සේගේ හිතේ අනුකම්පාව ඇති වුණා. ඔබ වහන්සේ කරුණාවට සාගර මහා කාරුණික අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේය.